අබුඩාබි වටේම ගිහිල්ලා එකතු කරගත්ත ගම් වතුර සහන ආධාර වලින් වාහනේ දෙපාරක්ම පිරුණා. ඒවත් අරගෙන ඉතින් අපි ආවේ අබුඩාබි තානාපති කාර්යාලයට. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා බඩු බාර දෙන්න බැරි අය නම් කොච්චර ඉන්නවද? අන්න එහෙම අය හොයාගෙන තමයි අබුඩාබි වටේ රවුමක් අපි ගියේ. සමහරුන්ට වැඩ රාජකාරී හින්දා නිවාඩු නැහැ. සමහරුන්ට එන්න විදිහක් නැහැ. ගෙදරක වැඩ කරපු මේ අක්කට එළියට යන්න විදිහක් නැහැ. හැබැයි ඉතින් මොන අපහසුතාවයේ තිබ්බත් අපේම මිනිස්සු වෙනුවෙන් එකතු වෙච්ච ඒ අය වෙනුවෙන් අපි ගියා අබුඩාබි හැමතැනම. මේ පුංචි රටේ මිනිසුන්ගේ හදවත් කොච්චර ලස්සනද කියන දේ මේ ගමනදී මට තේරුණා. මේ ඉතින් මේ රටේ සුඛෝපභෝගී ජීවිත ගෙවන කෝටිපති ශ්‍රී ලාංකිකයෝ නෙවෙයිනේ. එහෙම අයත් ඉතින් මේ රටේ ඉන්නවනේ. සමහරු නම් ඉතින් ඔන්න දිග නිවාඩුවේ ට්‍රිප් ගිහිල්ලා ෆොටෝ දාලා තියෙනවත් දැක්කා. ඒ අතින් ඉතින් මනුස්සකම පැත්තෙන් මේ අය කොච්චර පොහසත්ද කියලා මට හිතුණා. මේ වගේ කරදරයකදී අපි තරම් එකතු වෙන જાතියක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. නිවාඩු නැති මල්ලි කෙනෙක් බඩු ටික අරගෙන මෙන්න මේ සුපර් මාකට් එකේ තියලා තිබ්බා. ඉතින් අපි ගිහිල්ලා ඒ ටිකත් ගත්තා. ඉතින් ඔය විදියට දවස පුරාම එකතු කරගත්ත බඩු ටිකත් අරගෙන තමයි අපි ආවේ එම්බසියට. ගම් වතුර සහන ආධාර එම්බසියෙන් බාර ගන්න තීරණය කරපු එක නම් ලොකු දෙයක්. අබුඩාබි වල ආධාර කරන්න කැමති අය නම් කොච්චර හිටියද මේවා ගිහිල්ලා දෙන්නේ කොහෙටද කියලා දන්නේ නැතුව. දැන් ඉතින් ඔන්න මේ ප්‍රශ්නේත් හරි. අබුඩාබි තානාපති කාර්යාලය වගේම ඩුබායි කන්සුලේට් එකත් පැය 24ම ඇරලා තිනවා දෙසැම්බර් 7 වෙනිදා වෙනකම්. ඉතින් ඔයාට පහසු වෙලාවක මේ තැන් වලට ගිහිල්ලා පුංචි දෙයකින් හරි ඔයාට පුළුවන් අපේ ශ්‍රී ලාංකිකයන්ට සහයෝගයක් වෙන්න. වියලි ආහාර ද්‍රව්‍ය, සනීප ආරක්ෂක ද්‍රව්‍ය වගේම කොට්ට මෙට්ට තුවා වුණත් ඔයගලන්ට මෙතෙන්ට ගෙනල්ලා බාර දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ගේන බඩු වල ලැයිස්තුවකුත් හදාගෙන ඉන්න අමතක කරන්න එපා. මොකද ඒක ඔයාට ලේසි මෙතෙන්දි බඩු බාර දෙන්න. මොකද මෙතෙන්ද බාර දෙන හැම දෙයකම විස්තර මේගොල්ලෝ සටහන් කරගන්නවා. ඒකත් ඉතින් හොඳයිනේ. පිට රටකට ආපු අපේ කොල්ලෝ කෙල්ලෝ දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා අරන් දීපු මේ දේවල් හරි මිනිස්සුන්ගේ අතර යන්න එපයි. ඉතින් ඒ දේවල් නම් ඒ විදිහට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක තප්පරයකින් හැමදේම නැතිවලා තමන්ගේ ඇඳිවත විතරක් ඉතුරු වෙච්ච මිනිස්සුන්ට යවන්න මේ දේවල් හොරා කන්න කිසිම කෙනෙකුට හිතක් පහළ නොවේවා කියලාත් අපි බලාපොරොත්තු වෙනවා. මේවා ඉතින් කියන්න ඕන දේවල් නෙවුනත් ඉතින් එහෙම දේවල් අපේ රටේ වෙලා තියෙනවනේ. ඒ හින්දානේ ඉතින් සමහරු මේ වගේ වැඩවලට කැමතිත් නැත්තේ. අපි සුබවාදීව හිතමු. පිට රටවල් වලින් ලැබෙන මේ ආධාර හරි විදියට මිනිසුන්ගේ අතට යයි කියලා. ඒ ඇස්සේ ඔන්න 54 වෙනි ජාතික දිනය සමරන එක්සත් අරාබි එමීරියත් ඒ දවසේ අපි අමතක කරේ නැහැ. එමීර් ගුවන් හමුදාවේ විශාලතම යානකින් මේ අරන් ආවේ ලංකාවට මේ වෙලාවේ අත්‍යවශ්‍යම බඩු. මේ වගේ මහා ව්‍යසනයක් වෙලාවේ අපිව අමතක නොකලට එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් ස්තුතියි. ඉතින් අපි එකතු වෙමු. අපි නැගිටිමු. අපේ ලංකාව අපි ආපහු ගොඩ නගමු. මනුසත් බව පිරියුණු වෙන සිත් ඇති ජාතියක්, විපතකදී කිසිවකු තනි නොකරන ජාතියක්, තම දිවි නොතකා එකිනෙකා කැප වෙන ජාතියක්, ශ්‍රී ලාංකිය යනු කිසිදා නොවැටෙන ජාතියක්. යළිත් නැගී සිටිනවා